අම්මා හරිම මහන්සියෙන් වැඩ කරන කෙනෙක්. දවසක් එයා රස්සාව නිම වෙලා ගෙදරෙනකොට ගොඩක් රෑ වුණා. එදා රෑ කෑමට එයා හැදුවේ පාන් සහ පරිප්පු. කලබලයටයි මහන්සියටයි පාන් පෙති ටික කර වෙලා පිලිස්සිලා තිබුණා. ස්වාමි පුරුෂයා සහ පුතා කෑම මේසයට වාඩි වුණා. පුතා බලාගෙන හිටියා තාත්තා මේ පිලිස්සුණු පාන් දැකලා අම්මට මොනව කියයිද කියලා. හැබැයි තාත්තා hina වෙලා කිසිම අඩුවක් නැතුව ඒ පාන් පෙති ටික කෑවා. අම්මා ලැජ්ජාවෙන් වගේ මෙහෙම කිව්වා. අනේ සමා වෙන්න අද පාන් ටික කර වුණා. එතකොට තාත්තා කිව්වේ පිස්සුද රත්තරන් මම අද කරවුණු පාන් කන්න ගොඩක් ආසාවෙන් හිටියේ කියලා. පස්සේ පුතා රහසින් තාත්තගෙන් ඇහුවා. තාත්තේ ඔයා ඇත්තටම පිලිස්සුණු පාන් කන්න ආසද කියලා? එතකොට තාත්තා පුතාගේ ඔළුව අත ගාලා මෙහෙම කිව්වා. පුතේ ඔයාගේ අම්මා අද දවසම වැඩ කරලා ගොඩක් මහන්සි වෙලා හිටියේ. පිලිස්සුණු පාන් පෙත්තක් කෑවා කියලා මට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි මම ඒක නිසා අම්මට බැන්නොත් ඒකෙන් අම්මගේ හිත ගොඩක් රිදෙනවා. පවුලක් ඇතුලේ අපි එකිනෙකාගේ වැරදිවලට වඩා එකිනෙකාගේ මහන්සිය අගය කරන්න ඕන. හැමදේම 100%ක් හරියට වෙන්න ඕන කියලා හිතනවට වඩා එකිනෙකාගේ අඩුපාඩුවලට ආදරය කරන්න ඉගෙන ගන්න. එක නරක වචනයකින් දවසම විනාශ කරන්න පුළුවන් වගේම එක කරුණාවන්ත වචනයකින් කෙනෙකුගේ මහන්සිය නිවන්න පුළුවන්. දෙමව්පියන් එකිනෙකාට ගරු කරන විදිහ දරුවෝ බලාගෙන ඉන්නවා. ඒක තමයි ඔවුන්ගේ අනාගත පෞල් ජීවිතයටත් අඩිතාලම වෙන්නේ.